අයිබෝවන් ඔයාලා හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ රටා ගැටලු. එතකොට ගැටලු වර්ග කිහිපයක් තියෙනවා. අතරින් තෝරගෙන ඉපේ තමයි අද මම ඉගෙන මෙලා ඉන්නේ. මේ ගාන හොඳට බලන්නකෝ. නිල්, කහ, රතු පාට පිළිවෙලින් ඇති විදුලි බුබුලු වැලක 15 වන බුබුලෙහි වර්ණය කුමක්ද කියලා තමයි අහලා තියෙන්නේ. ඔයාලට මේක ගන්න පුළුවන් 1 ඉඳන් 15ට 1 2 3 4 5 6 8 9 10 11 12 13 14 15 කියලා මේකට අංක දාගෙන එතකොට නිල් කහ රතු 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 කියලා මෙන්න මේ ක්‍රමයට හදාගන්න පුළුවන්. හැබැයි එහෙම හදන්න පුළුවන්. මෙතන තියෙන්නේ 15යිනේ. බල්බ් 15යි. ඒ වගේ වෙලාවක තමයි මේ පළවෙනි ක්‍රමයෙන් හදන්න පුළුවන්. හැබැයි ඉතින් බල්බ් විශාල ප්‍රමාණයක් තියෙන වැලක කිය සමහරවිට අපි හිතමු 79 වෙන විදුලි බුබුලෙහි වර්ණය සොයන්න කිව්වොත් එහෙම අපිට මේ ක්‍රමයට හොයන්න බෑ. ඒ වෙලාවට අපිට පාවිච්චි කරන්න වෙනවා මේ වෙනත් ක්‍රමයක්. දැන් මේකෙදී ආවේ අපිට 15 වෙනි විදුලි බුබුල රතු පාටයි කියලා. නේද? ඉතින් මෙහෙම තියෙන වෙලාව, ඒ කියන්නේ අඩු සංඛ්‍යාවක් තියෙන වෙලාවක නම් මේ ක්‍රමයට මේ ගාන හදන්න පුළුවන්. හැබැයි අර මං කිව්ව විදිහට එහෙම අර විශාල ප්‍රමාණයක් තියෙන අවස්ථාවක මේ විදිහට හදන්න බෑ. මොකද අපිට ලියලා ඉන්න තරම් කාලයක් විභාගවලදී ලැබෙන්නේ නැහැ. ඒ නිසා. ඉතින් මේකෙදී මම මේකට දෙවෙනි ක්‍රමය කියලා ක්‍රමයක් පාවිච්චි කරනවා. මේ ක්‍රමයේදී වෙන්නේ මොනවද වර්ණ? නිල්, කහ, රතු. එතකොට පළවෙනි වර්ණයට අපි 1 කියලා දාගන්නවා. දෙවෙනි වර්ණයට 2 කියලා දාගන්නවා. තුන්වෙනි වර්ණයට 0 කියලා දාගන්නවා. දැන් මේක කියලා තියෙන්නේ 15 වෙනි විදුලි බුබුලනේ. එහෙනම් මේ 15 බෙදෙනවා. වර්ණ කීයක් තියෙනවද? 1 2 3. වර්ණ 3යි. 3 වරක් 5 15යි. ඉතිරි නැහැ 0යි. මෙන්න මේ මෙතන එන අංකය තමයි අපි ගන්නෙ අපිට ලැබෙන, ඒ කියන්නේ 15 වෙනි කොඩියේ වර්ණයේ විදිහට ගන්නෙ මෙන්න මෙතන තියෙන අගය. එතකොට මෙතෙන්ට 0 ආවොත් ඒ කොඩිය රතු. මෙතෙන්ට 1 ආවොත් ඒ කොඩිය නිල්. මෙතෙන්ට 2 ආවොත් ඒ කොඩිය කහ. එහෙම තමයි අපි මේ ගැටලුවේදී ගන්නෙ. පිළිතුර ලබා ගන්න. ඉතින් අපි මේ විදිහේ තවත් ගැටලුවක් හදලා බලමුකෝ. අපි හිතමු සුදු, කොළ, රතු කියලා තියෙන කොඩි වැලක 35 වෙනි කොඩියේ වර්ණය බලමු. 35 වෙනි කොඩියේ වර්ණය තමයි හොයන්නේ. 35 වෙනි කොඩියේ මොකක්ද කියලා තමයි අහන්නේ. එතකොට මෙතෙන්ට පළවෙනි වර්ණයට අපි දාගන්නවා 1. දෙවෙනි වර්ණයට දාගන්නවා 2. තුන්වෙනි වර්ණයට අපි දාගන්නවා 0. එතකොට අපි මේ 35 බෙදනවා. වර්ණ කීයක් තියෙනවද මෙතන? 3යි. එහෙනම් බෙදනවා 3. 3 3 1යි 3යි 0යි 5 ගන්නවා. 5 3 1යි 3යි 5 3 ගියාම 2යි. එහෙනම් ලැබුණේ අපිට 2. 2 කියන එකට අදාළ වර්ණය මොකද්ද? කොළ වර්ණය. කොළ වර්ණය. මෙන්න මේ ආකාරයට තමයි ගන්නෙ. මේ જાතිය ගැටලු විසඳන්නේ මෙන්න මේ විදිහට තමයි. මේවට අපි කියනවා රටා ආශ්‍රිත ගණිත ගැටලු. එතකොට මේ කොඩි වැල් ආශ්‍රිත කොඩි කියන්න පුළුවන් කොඩි වැලක මේ කොඩි වැලක කියන්න පුළුවන් කොඩි වැලක මේ 20 වෙනි කොඩිය 39 වෙනි කොඩිය එහෙම කියලාත් මේ ගැටලු වෙන්න පුළුවන්. මේ වැලක පිළිවෙලින් හැබැයි මෙහිම ගන්නෙ මේ කියන පාටවල පිළිවෙලින් තියෙනවා කියලා තියෙන වෙලාවක. මේ ගැටලුවේ තියෙන්නේ නිල් කහ රතු පාට පිළිවෙලින් නැති විදුලි බුබුලු වැලක 15 වෙනි විදුලි බුබුලෙහි වර්ණය කුමක්ද කියලා නේ අහන්නේ. ඒ වගේ මේකේ සුදු කොළ රතු කියලා පිළිවෙලින් තියෙන මේ බල්බ් වැලක එහෙම නැත්නම් කොඩි වැලක 35 වෙනි කොඩිය හරි 35 වෙනි විදුලි බුබුල හරි කියලා තමයි මේ ගාන අරගෙන හැදුවේ. ඉතින් මේ රට ආශ්‍රිත මේම ගැටලු වර්ගය විස්තරන්නේ මෙන්න මේ ආකාරයට. මම හිතනවා මෙන්න මේ දෙවෙනි ක්‍රමය හරිම සරලයි. ඒ වගේම ඕන කෙනෙකුට තේරුම් ගන්නත් පහසුයි. ඉතින් තවත් ගණිත ගැටලු වර්ගයකින් මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම ආයුබෝවන්.